ආයුබෝවන් සුබ දවසක් SL News 1 YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන ප්‍රධානම දැනගන්න ඕනි පුවත් කිහිපයක් තියෙනවා. ඒ පුවත් කිහිපය අතර පළවෙනියටම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජන සිද්ධියකට සම්බන්ධ මේ වෙන විට DNA පරීක්ෂණ ඒ වගේම රස පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තිබෙන අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් පිළිබඳව නඩු තීන්දුවක් මේ වෙන විට එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තට මේ කාරණාව ගැන කතා කරනකොට ඒකේ රස පරීක්ෂණ වාර්තා වලින් දැන් මේ වෙන විට තහවුරු වෙලා තියෙනවා අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සුක්‍රාණු පිසිදෙමු බවට බාලවයස්කාර දැරිය විසින් පෙන්වන ලද පාපිස්සෙහි එම හිමියන්ගේ සුක්‍රාණු තිබූ බව රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා. රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට මේ පිළිබඳව දෙනුම් දී තිබෙනවා. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති රස පරීක්ෂණ වාර්තාව මගින් අදාළ පාපිස්සෙහි දෙපැත්තෙහිම සැකකාර හිමියන්ගේ සුක්‍රාණු පැවති බව දැනුම් දී තිබෙනවා. මේ අතර රජයේ රස පරීක්ෂකවරයා සිය රස පරීක්ෂණ වාර්තාවෙන් තවදුරටත් දක්වා ඇත්තේ පොලිසිය විසින් අදාළ අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයේදී පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස නම් කර රස පරීක්ෂකයා වෙත යොමු කළ හිසකෙස් කොටස වින්දිත දැරියගේ නොව වෙනත් කාන්තාවකට අයත් එකක් බව සඳහන් කර තිබෙනවා. වින්දිත බාලවයස්කාර දැරිය පෙන්වන ලද ආවාසගෙහි ඇඳ පාමුල තිබේදී හමු අදාළ පාපිස්ස නිට්ටඹුව පොලිසිය විසින් ස්වකීය ස්ථාන පරීක්ෂණයේදී සිය භාරයටගෙන අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලැබුවා. පාපිස්සෙහි රුධිරය හඳුනා ගැනීමක් සිදු වූ බවද අදාළ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙනවා. රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට මෙලෙස දැනුම් දී ඇත්තේ අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බාලවයස්කාර දැරියක බරපතල ලෙස ලිංගික හිංසනයට ලක් කළ බව කියන සිද්ධියට අදාළව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පවතින B2242 4 ඇලීරක් 2026 අංක දරන නඩු ගොනුවට අදාළ රස පරීක්ෂක වාර්තාව නිල ලේඛනයක් ලෙස ගොනු කරමින් මේ රස පරීක්ෂක වාර්තාවේ පිටපතක් රජයේ රස පරීක්ෂකවරයා විසින් නීතිපතිවරයාටද යොමු කර තිබෙනවා. අපරාධ ස්ථානීය පරීක්ෂණයට රැගෙන ගිය අවස්ථාවේදී දැරිය ආවාසගයට ගමන් කර සැකකාර පල්ලේගම හිමියන් සැතපෙන ආවාස කුටිය පෙන්වා එම කුටිය තුලදී ඇය බරපතල ලිංගික හිංසනයකට ලක් කරනු ලැබූ බව පැවසූ බවත් එහිදී සැකකාර හේමරතන හිමියන්ගේ සුක්‍රාණු පිසදෙමු බව කියන පාපිස්ස සහ කාන්තාවකගේ දිගු හිසකෙස් සිය භාරයට ගත් බවත් නිට්ටඹුව පොලිසිය 2025 5/21 වන දින අධිකරණයට ඉදිරිපත් කර ඇති වැඩිදුර වාර්තාවේ සඳහන් වෙනවා. චෝදනා ලැබ සිටින සැකකාර පල්ලේගම හේමරතන හිමියන් දැනට සිටින්නේ අධිකරණයේ මගින් නියම කළ දැඩි අපකොන්දේසි මතයි. හේමරතන හිමියන්ට අධිකරණයේ මගින් විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා. මෙම සිද්ධියට අදාළ නඩුව 2027 වසරේ ජනවාරි මාස 8 වන දින දක්වා නීතිපති උපදෙස් සඳහා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසින්දු වික්‍රමරත්න නියෝග කර තිබෙනවා. එම පුවතත් සමගම මේ ආණ්ඩුව විසින් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක කොටසක් පනතක් පිළිබඳව සංශෝධනයක් පිළිබඳව පසුගිය දින කිහිපයම තුලදීම කතා කරන්නට යෙදුණු මාතෘකාවක්. ඉතින් ඒ 22 අභියෝගයට ලක් කරමින් පෙත්සම් 21ක් අධිකරණයට මේ වෙන විට ලැබිලා තියෙනවා. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් පාර්ශව 21ක් අද වෙන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර තිබෙනවා. එම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානි වන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වෙන බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලමින් මේ පෙත්සම් ගොනු කර තිබෙනවා. විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර ආචාර්ය අජන්තා පෙරේරා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රාජීව් අමරසූරිය පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාන් ලක්තිලක මහාචාර්ය අර්ජුන පරාක්‍රම තරුණ නීතිඥ සංගමය අලුතෙන් පෙත්සම් ගොනු කර තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිදහස් නීතිඥ සංවිධානයේ සභාපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහාචාර්ය ජී.එල්. පීරිස් සමගි ජන බල වේගය සර්ව ජන බලය හිටපු අමාත්‍ය උදේගම්මන් පිල ආචාර්ය පාකිසෝති
සරවණමුත්තු පෙරටුගාමි පක්ෂයේ ප්‍රචාරක ලේකම් තුමින්ද නාගමුව මිලින්ද රාජපක්ෂ මහත්වරුන් ගොනුකොට ඇති පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර තිබෙනවා. ගොනුකොට ඇති පෙත්සම්වල මේ විදිහටද සඳහන්. 2022 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පතේ දෙවෙනි ඡේදය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 67 දක්වා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වාද දීර්ඝ කරන බවට කරුණු දක්වා තිබෙනවා. ඊට අමතරව මේ පනත් කෙටුම්පතේ තුන්වෙනි ඡේදයේ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 25 දක්වා වැඩි කරන බවද දක්වා තිබෙනවා. මෙම වගන්ති දෙක මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදු වෙනවා යනුවෙන් ඔවුන් වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම තමයි මේ පසුගිය කාල සීමාව තුළදී මහා සාපරාධී ක්‍රියාවක් සිද්ධ වුණා. පාස්කු ප්‍රහාරය. ජීවිතයේ 200 ගාණක්. ඒ වගේම පුද්ගලයන් 500 ගාණක් තුවාල ලැබුවා. මේ හැම දෙයක්ම හේතු වුණේ පුද්ගලයන්ගේ බල තණ්හාව. එහෙම නැත්නම් ආසාව මුදුන් කරගෙන. ඉතින් ඒ සාපරාධී ක්‍රියාවට පාස්කු නඩුවේ නඩු තීන්දුව ඔන්න දිනනීය වෙලා තියෙනවා. ඉතින් නඩු තීන්දුව දෙන්න සැප්තැම්බර් 22 නම් කරලා තියෙනවා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදිතයින් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මාස 22 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23000කට අධික සංඛ්‍යාවක් යටතේ ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවන් විසින් තමන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම පසුගිය 17 වනදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ කර තිබෙනවා. ඒ නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිස්සංක යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී. කෙසේ වෙතත් මේ නඩු තීන්දුවෙන් කී දෙනෙක්ට නම් මොන වගේ දෙයක් වෙයිද කියන එක 22 තමයි බලා ගන්න වෙන්නේ මොකද වෙන්නේ කියලා. ඉතින් ලබන මාසේ 22 වෙනකන් ඉවසමු. මෙච්චර අවුරුදු 5ක් 6ක් තිස්සේ ඉවසලා හිටපේක මොකද වෙන්නේ මොන වගේ තීරණයක් ලැබෙයිද කවුරු ඇතුළට යයිද කාට දඬුවම් ලැබෙයිද කියන එක අධිකරණයේ තමයි දන්නේ. ඉතින් ඒ පුවතත් එක්කම තවත් අධිකරණයට සම්බන්ධ පුවතක් අපිට දැනගන්න ලැබුණා. ඒ තමයි පසුගිය දිනක ලංකාවට අරගෙන ආපේ ශිරාම් බාෂි. ඉතින් ඔහුව ප්‍රශ්න කරන්න අධිකරණයෙන් අවස්ථාව ඉල්ලගෙන මේ දිනවලදී ප්‍රශ්න කරගෙන යනවා. ඒ ප්‍රශ්න කිරීමත් එක්කම අපේ රටේ අය විතරක් නෙවෙයි පිට රටවල අය පවා ඇමරිකාවෙන් පවා FBI ඔහු ප්‍රශ්න කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න කිරීමත් එක්කම බොහෝ භයානක දේවල් එළියට එන්න පටන් ගන්න තියෙනවා. මේ භයානක දේවල් සිද්ධ කරන් මොවුන් කොච්චරනම් පෙළබිලාද ඒවා මතෙම කී දාහගේ ජීවිතත් එක්ක මොවුන් සෙල්ලම් කරලා තියෙනවද? ඩුබායි පොලිසිය මගින් ඉක්ුත් මැයි 26 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙන ශිරාම් බාෂික්ගෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බව වාර්තා වෙනවා. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ජංගම දුරකථනයේ තිබේ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානාවල ඡායාරූප රැසක් හමුවීම මෙලෙස ඇමරිකානු බුද්ධ්‍යංශවල විශේෂ අවධානයට ලක්වීමට හේතු වී තිබෙනවා. ශිරාම් බාෂික් ඉරානයේ ආරක්ෂක හෝ හමුදා අංශ සමග කිසියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේද යන්න පිළිබඳව ඇමරිකානු බලධාරීන්ගේ ප්‍රමුඛ අවධානය යොමු තිබෙනවා. කෙසේ වෙතත් සිදු කළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇතේ ඔහු ඉරානයේ සමග පවත්වා ඇත්තේ දේශපාලනික හෝ ආරක්ෂක සම්බන්ධතාවක් නොව මත්ද්‍රව්‍ය ජාවාරම් වලට පමණක් සීමා වූ සම්බන්ධතාවක් බවයි. එම කරුණ තහවුරු වීමෙන් අනතුරුව එක්සත් ජනපද බලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම අතහැර දමා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා බලධාරීන් විසින් ශිරාම් බාෂික්ගේ නීති විරෝධී වත්කම් සහ අනිකුත් ජාවාරම් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එහිදී අනාවරණය වී ඇති පරිදි ඔහු සතුව නිවාස දෙකක් බොරලස්ගමුව ප්‍රදේශයේ පිහිටි ජංගම දුරකථන අලවිසල් දෙකක් කොළඹ මෙරින් ඩ්‍රයිව්හි පිහිටි හෝටල් 5ක් ඇතුළු තවත් වත්කම් රැසක් ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා. එමෙන්ම බාසික්ගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ ඔහු සමග ජාවාරම් වල නිරත වූ බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු පිළිබඳවද තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. අදාළ උපකාරක පන්ති ගුරුවරයා සිය බිරිඳද සමග මේ වන විට තායිලන්තයට පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙරට සිදු වූ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය
අවශ්‍යව සිටින සැකකරුවන් 93 දෙනෙකු සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබෙනවා. එමෙන්ම 2024 වසරේ සිට මේ දක්වා කාලය තුල විදේශයන්හි රැඳී සිටි පාතාල හා මත්ද්‍රව්‍ය අපරාධකරුවන් 40 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. මෙවැනි උණුසුම් පුවත් දැනගන්න SL News 1 YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මොකද ඔබේ අදහස් අපිට වැදගත් වෙනවා අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔබේ තොරතුරුද ඔබට අවශ්‍ය කියන තොරතුරුද අපි හොයලා දෙන්න අපි සූදානම්ෙන් ඉන්නවා. අපිට පුළුවන් උපරිමයෙන් ඒ කටයුතු සිදු කරන්න. ඒක මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය හදවතට ලබා දෙන පුංචි දෙයක් විතරයි. ඉතින් දේශපාලනිකව හෝ ආර්ථිකව හෝ ජොබ් පැත්තෙන් ඕනම දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න. අපිට පුළුවන් හැටියට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව රජය ඉදිරිපත් කරන කරුණු කාරණා පිළිබඳව ඔබත් එක්ක බෙදා ගන්න අප සූදානම් වෙනවා. ඉතින් පාට පක්ෂ ભેදයක් නැතුව අපි මේ කරන වැඩේට සපෝට් එකක් වශයෙන් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙවැනි වටිනා කියන වීඩියෝ එකකින් නැවත හමු වෙමු බලාපොරොත්තු වෙන්න. අදට අපි ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්.